Hello guys, ඔන්න ඉතින් මම අද ඇවිල්ලා තින්නේ Free Fire proxy එකක් දාගන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව මේකේ හදන විදිහ බලන්න. හරි guys, මම මේ local file එකක් තියන්නේ. ඒකේ මම link එක පල්ලෙහා description එකේ හරි comment box එකේ හරි දාලා තියන්නම්. ඔය කට්ටිය ගිහිල්ලා ඒක download කරගන්න. ඊට පස්සේ ඔය කට්ටියට ගන්න තියෙන්නේ Play Store එකට ගිහිල්ලා ZRG එකයි normal Free Fire එකයි ගිහිල්ලා දාගන්න. ZRG එකට log වුණාට පස්සේ ඔය කට්ටියට permission තුනක් ඉල්ලයි. ඒ ටිකක් දීලා ඉවරලා ඔය කට්ටිය log වෙන්න. ඊට පස්සේ ඔය කට්ටිය Free Fire එකයි ZRG එක දාගෙන කෙලින්ම log වෙන්න. මෙතනදී ඔය කට්ටිය guest account එකක් හදලා මොකක් හරි නමක් දාලා හදාගෙන ඔය කට්ටිය මේකට ආවට පස්සේ ZRG permission තුනක් ඉල්ලයි. මම කලින් කිව්වනේ ඒ permission ටික දුන්නාට පස්සේ කෙලින්ම ඔහම යටට ගිහිලා අර මං කිව්ව local file එක දාගත්තට පස්සේ මම නම් මේකට කලින්ම copy කරගත්තා. මේ තියෙන්නේ මෙන්න මේක කට්ටිය copy කරගෙන ගිහිල්ලා copy මෙන්න මේ විදිහට copy කරගෙන කෙලින්ම යන්න ඕනි ඔය කට්ටිය Android වලට. හරිද? මෙන්න මේ තියෙන්නේ මේක තමයි Android. හරිද? ඊට පස්සේ data යන්න ඕනි. ඊට පස්සේ ඔය කට්ටිය කෙලින්ම ගිහිල්ලා මෙන්න මේ තියෙන Free Fire Max එක ගිහිල්ලා මෙතන paste කරගන්න තියෙන්නේ. ඊට පස්සේ guys Free Fire එකට ඔය කට්ටිය guest account හදලා තියෙන්නේ. ඊට පස්සේ log වුණා ගම error එකක් එයි. ඊට පස්සේ ඒකේ තියෙන ID එක ඔය කට්ටිය photocopy කරගෙන ඒක ඔය කට්ටිය යන්න ඕනි Google එකට. හරිද? Google එකට ඒක gallery එකට ගිහිල්ලා හරි මොකක් හරි කරලා Google එකට ගිහිල්ලා ඒක copy කරගන්න ඕනි. ඒ ID එක තියෙනවනේ. ඒ ID එක කෙලින්ම ආයෙ zoom කරලා copy කරගත්තා. ඊට පස්සේ ඔය කට්ටියට උඩ මේ මොකද්ද දැන් ID එක copy කරගන්න ඕනේ. දැන් ඒක copy කරාට පස්සේ ඊට උඩ තියෙනවා මේ unlock එක. හරිද? ඒක Google එකේ search පාර දාලා verify කියලා ගහන්න. verify කියලා ගැහුවට පස්සේ ඒක search වුණාම ඔය උඩම තියෙන්නේ. ඒක click කරපු ගමන් ඔය කට්ටිය යනවා ඒ මොකද්ද verify unlock කරන මොකද්ද server එක වගේ එකට. ඒකට ගිහලා ඔය කට්ටියගේ ID එක copy කරගත්තනේ. ඒක paste කරා එතෙන්ද. ඊට පස්සේ ඉතින් ඔය කට්ටියට තියෙන්නේ ඒක පස් පාරක් තියෙනවා. කලින් හතර පාරයි තිබ්බේ දැන් පස් පාරක් තියෙනවා. ඒ ටික ඔය කට්ටිය verify කරලා යන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ඔච්චරයි. එහෙනම් මම අදට ගිහිල්ලා යන හැමෝටම goodbye. like කරන්න, comment කරන්න, share පාරකුත් දාලා bell notification all දීලා තියාගන්න.